Hello guys, welcome back to another gameplay video. So ඉතින් අද ගෙනල්ලා තින්නේ GTA 4 Battle of Gatonia කියන ගේම් එක. ඉතින් GTA 4 එකේ DLC එකක් තමයි මේ Battle of Gatonia කියන්නේ. ඉතින් අපේ නිකෝ අයියට වඩා ටිකක් සැප පහසු ටිකක් ලස්සන ගෙදරක් තමයි අපේ මෙයාගේ නම මෙයාට තියෙන්නේ. මෙයාගේ නම මට මතක නෑ හරියට. මෙයාගේ නම මතකනේ උන්නෝක තමයි ප්‍රශ්නේ. හරි ඉතින් දැන් රෑ බෝ වෙලා තියෙන ඉතින් අපි අද කරන්න හදන්නේ ලස්සන රෑ වෙලා තමයි මේ වැඩේ කරන්න හොදේ. අපේ ලස්සන පිස්සු හැදෙන මොංගල් වෙන අදා ගන්න බැරි ලස්සන නිව්යෝක් සිටි එක බලන්න. ඉතින් වැඩි කතා නැතුව අපි යමු නිව්යෝක් සිටි එක බලන්න. හරි ගයිස්, ඉතින් අපි හැදලා තින්නේ මේ පිස්සු හැදෙන ලස්සන අයින විකාරයකට අපි වෙන මනෝ ලෝකයකට අරන් යන නිව්යෝක් සිටි එක බලන්න. ඉතින් ඕගොල්ලන්ට පේනවා ඇති ඇත්තට විව පට්ට ලස්සන ඇත්ත නිව්යෝක් සිටි එක වගේ පට්ටම ලස්සනයි. හැබැයි ඇත්ත නිව්යෝක් සිටි එකේ මීට වඩා දේවල් තියෙනවා. ඒක වෙනම කතාවක්. ඉතින් අපි කොයි පැත්තට යන්නේ? අපි මෙන්න මේ පැත්තට යනවා. මේ පැත්තට යනවා. අපි මේ පැත්තට කියලා බලන්න ලස්සන සුන්දරත්වයේ විඳින්න අපි සුන්දරත්වයේ විඳිමු අපි මේ ලස්සන නිව්යෝක් සිටි එකේ. ඉතින් මේ ඔයගොල්ලෝ පේන ඇති මෙතන බස් තියෙනවා වෙනම නිව්යෝක් වල යන්න මේව නිකන් බස් තියෙනවා හෙට මෙහෙට සංචාරය කරන්න එහෙම මිනිස්සුන්ට සංචාරය කරන බස් තියෙනවා විශේෂ. ඉතින් මේ පොලිසියත් වෙනස් වෙනස් අතර විවෝ. ඉතින් මේ තියෙන්නේ LCPD කියලා ගාලා තියෙන්නේ. ඒකම හැම වෙලාවෙම GTA 4 එකේදී තරුවක් කවුස් එකකට ගාම LPCT come on LPCT කක පොලිසියෙන් කියවන ඉතින් මේ ඉන්නේ නම තමයි දෙන්නේ උන්ගේ නම. ඉතින් නිව්යෝක් වල ඉන්න පොලිසිය මෙහෙට එන්නේ නැහැ. ඉතින් මැප් එකේ ඉතින් මේකේ ගහලා තියෙන්නේ නිව්යෝක් කියලා නෙමෙයි. ඉතින් ඇත්ත නම ගහන්නේ නැහැ මේගොල්ලෝ. හරිද? දැන් මම පෙන්නන්න. දැන් මේ ඉන්නේ අපි මේ ප්ලේ ඉන්න තැන මෙතන පෙන්නේ මේ අහලා තියෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ නිව්යෝක් බලන්න ඉන්න ඕනේ නම් කෙලින්ම මේ මෙන්න මේතන මේ බෙල් කියලා ගහලා තියෙන්නේ. ඉන්නේ තැනට එන්න ඕනේ අපිට නිව්යෝක් සිටි එක ගැම්මට බලාගෙන. ඉතින් මම මේ අද ප්ලේ කරන්නේ මෙයාගේ නම තමයි නම මට මතක් වෙන්නේ නැහැ නේ මෙයාගේ නම. ඕනෝක තමයි ප්‍රශ්නේ. මොකද්ද මේ පේනවානේ බලන අත පට්ට ලස්සනයි කියලා ඔයගොල්ලන්ට පේන ඇති. පේන ඇති මට කොහේ යන්නද කියලා හිතා ගන්න බෑ. අපි යම් මේ ඉස්සරහා පැත්තට මේ පෙන්නන්න නිව්යෝක් සිටි එකේ අසිරිය පෙන්නන්න. අම්මෝ. ඉතින් මේ පොලිසිය වෙනස්. ඉතින් මේ වෙන පොලිසියක කෙනෙක් තමයි ගියේ. එක පැති වලට යනකොට පොල්ල දාගනින් බා සාක්කුවේ මේ එක සිටි වලට යනකොට ඉතින් මේ පොලිසියේම ඇඳුමේම වෙනස්. සමහර තැන්වලදී වාහනේම වෙනස්. හරිද? ඉතින් මේ නිව්යෝක් වල ගත්තොත් නිව්යෝක් වල ඉන්නේ වෙනම පොලිසිය. එක රූප තියෙනවා. ඉතින් මේ මොනවාද මන්ද බෝතලයක් තියෙනවා. එක ඒවා තියෙනවා. අපි යම් බලන්න මෙන්න මෙතනට බලන්න. ඉතින් මේ පැත්තේ ඉතින් එච්චර නිව්යෝක් සිටි එකේ අලංකාරත්වය අඩු වෙලා තියෙනවා මෙතන. මෙතනත් අඩු වෙලා තියෙනවා. මේ පැත්තේ ටිකක් ලස්සනට තියෙනවා. අඩු වෙලා තියෙනවා. මේ පැත්තට යනකොට නිව්යෝක් සිටි එකේ අලංකාරත්වය අඩු වෙලා තියෙනවා. මෙතන මොකද්ද මිෂන් එකක් තියෙනවා. ওই පැත්තට යන්න ඕනේ නැහැ. ඊට පස්සේ මේක ගහන්න වෙනවා. නෑ ඒක ඊතලේ ළඟට ගිහිල්ලා ගියොත් විතරයි මිෂන් එක වෙන්නේ. යෝගන් පේනවාට ඉතින් ඈත පට්ට ලස්සන කියන්නේ පට්ටම ලස්සනයි. ඉතින් අපි මම මෙන්න මෙතනට ගිහලා වෙන්න මෙතන මොකද්ද ෂොප් එකක් තියෙනවා. මෙතන ගැම්මට හදලා තියෙන ෂොප් එකක් ඇඳුම් කඩයක්. මේවල ඇතුළට යන්න බෑ ගයිස්. හරි ඇතුළට යන්න පුළුවන් හැම දැන් GT5 එක ගත්තත් හැම එකකටම ඇතුළට යන්න බෑ. ඒක තමයි ඇත්ත කතාව. හරිද? ඒක තමයි ඇත්ත කතාව. මම හිතන්නේ GT6 එකේදී අපිට ගොඩක් දේවල් වලට ඇතුළට යන්න පුළුවන් වෙයි කියලා විශ්වාස කරන. දැන් මේකට එහෙම මුගේ ඔළුව විතරයි යන්නේ මු යන්නේ. අපි යම් බලන්න ගැම්මට මෙන්න මෙතනට. මේක මොකද්ද? මේක ඇතුළට නම් යන්න පුළුවන්. අඩෝ මේ බාර් එකක් බං. මේ මොකද්ද කියලා බලන්න. මේ මැප් එකේ පෙන්නනද මේක? නෑ කියන්කො මැප් එකේ පෙන්නන්නේ නැහැ. කියන්නේ මේ මැප් එකේ පෙන්නන්නේ නැති සමහර කොච්චර තැන් තියෙනවද කියලා බලන්න. මම මෙතන ඉන්නේ ෆස්ට් ටයිම් ඉන්නේ.
ෆස්ට් ටයිම් ඉන්නේ. ෆස්ට් ටයිම් තමයි මම මේ මෙතනට එන්නේ. මම මේ ආවේ මේ අයියෝ තල්ලු කරන්න එපා මිනිහෝ. මේ අක්කලා තල්ලු කරන්න එපා. අපිට ෂොට් එකක් දෙන්න. ෂොට් එකක් දෙන්නේ නැතුව ඇතිනේ. මෙතන නිකන් අර ඇවිල්ලා යන්න පුළුවන් එකක් තියෙනවා. අයියෝ සින්දු ප්ලේ කරනවා මුන් ඉතින් කවුද බං සින්දු ප්ලේ කරන එක? අයියෝ සින්දු ප්ලේ කරනවා ඉතින් කොපිරයිට් පරක් ගන්න වෙයිද දන්නේ නැහැ ඉතින්. ඕන්න ඕක තමයි ප්‍රශ්නේ. මොන මගුලක්ද මේ සින්දු? සොම්බි කියන්නේ මොකද්ද බං? ඕ තාපුඩි මේක ගානක් පොල්ල කියලා තන. ආය අර සින්දු නැති වෙනවද? අයියෝ බං. මුන් හදන්න බෑ හරිද? මුන් හදන්න බෑ හරිද? කුණුහරුපයක් කිව්ව ඒකයි. ඒ අපිට මොන හරි බොන්න දෙන්නකො. ටංගි අපිටත් මොන හරි බොන්න දෙන්න නංගි. ටංගි මොකද්ද කරන්නේ? නංගි බිම සිංක් එක පිහදානවා. නංගි අපිට ෂොට් එකක් දෙන්න උගන්න නංගි. ඇත්තට මේකේ ෂොට් බොන්න පුළුවන් මේ වගේ තැන්වලදී කියලා බොන්න බෑ නිකන් නිසංසලේ නිකන් ලස්සන්ට කතා කර ඉන්න තියෙන තරක් හරිද? අපි මේක විතරක් නෙමෙයිනේ බලන්න ආවේ අද. පොඩ්ඩක් බලමු වෙන්නේ මේ පල්ලයට බහලා. කතා කරලා වැඩක් නැහැ. මියුසික් කරා. මියුසික් එක ඔෆ් කරපන් යකෝ නැත්තම් මම මෙතන ඉන්න එකයි. එකෙක් නිවන් සුව පතන්න යවන. අම්මට සිරි මෙතන උඩක් තියනනේ. ඔව් ගන්න එක දාපන් යකෝ මෙතන බීච නැති කරන්න මේ අපි ආවේ. මේ ටීවී එකම තියනනේ ලස්සනට විතර දාලා අම්මා ගැම්මක් තමයි ඉතින් ආයේ ඉතින් සුපිරියක් තමයි මේ වගේ අමුතු තැන් තියනනේ. අඩේ පිස්සුද බං උඹ බඩ අල්ලගෙන ඉන්නවා. මං හිතා බීලා වැඩි වෙලා ආමනේ දාන්නවා වගේ යනවා. එහෙම සීන් එකක් තියෙනවා ඔව්. මම මොකද්ද ඇත්තටම කරන්න කියලා අපි ස්නයිපරෙන් zoom කරලා බලන්න zoom කරලා. ඇත්තටම කිව්වා මේ අකා මේ කෑ ගන්න කෙනෙක් දන්නේ නැහැ. වෙඩි කියන්නේ නෙමෙයි මල්ලි මම මේ zoom කරලා බලන්නේ. ආව් කරන වැඩේ නතර කරා කියපන්කෝ. අයියෝ දෙයියේ. හරි මෙතන ඉඳලා අපි වැඩන්නේ අපි හෙලේට යමු. ඉතින් ඔයගන්ට ඇහෙනවද දන්නේ දැන් මේක මේ ඇතුළට යනකොට මේකේ තියෙන මේක ඇතුළට ඒ සින්දුව ඇහෙනවා. අපි එළියට යනකොට සින්දුව අඩු වෙනවා. කොහමද ෆිෆික්ස්? ඒ නංගි මොකද සිගරට් ගන්නෑ නංගි මේ බලන්න මේ පොලිසි ටයි එකක් දාලා තියෙන අර ඉන්න පොලිසිය වගේ නෙමෙයි පොඩ්ඩක් යුනිෆෝම් එක වෙනස්. යකෝ බලන්න නැතෝ අපි මොනලා මූ දිහා බලන්නේ මොකද කියලා දන්නේ නැහැ හැවි. මට හරියට ඇහුන්නේ නැහැ ඒක මොකද්ද කිව්වේ කියලා මට හරියට ඇහුන්නේ. නංගි මොකද කරන්නේ නංගි මූණ පොඩ්ඩක් පෙන්නන්න බලන්න මූණ පෙන්නන්න. අවයි ඉතින් ආක බලා ගන්නවානේ නංගියේ. චක්කෝ නංගිලට සිගරට් ගන්න හොඳ නැහැ. මෙයා මේ සිගරට් ගන්නවා නෙමෙයි හරිද? අපේ කොල්ලගේ නම මොකක්දනේ? මේ සිගරට් ගහනවා නෙමෙයි මෙයා මේ කටින් දුම දාන්නේ මේ සීතලට හරිද? දැන් මේ නංගි නම් සිගරට් එක ගහන ගමන් තමයි ඉන්නේ හරිද? යකෝ මම මේ මෙතන ඉන්න මගේ කැරක්ටර් එක සිගරට් ගහන්න නැතුව මේ මෙච්චර ලොකු දුමක් යනවා. මේ නංගිගේ දුම පොඩ්ඩයිද මන් දන්නේ. නංගි අහක බලාගෙන ඉන්න වැඩක් නැහැ කතා කරලා වැඩක් නැහැ අපි යන් බලන්න. අපිට තව බලන් දේවල් තියෙන. ඉතින් මෙතනම පට්ට ලස්සනයි. ඔයගොල්ලන්ට පේනවාද පට්ට ලස්සනයි කියලා හරිද? සුප්‍රියක් තමයි. මේ මෙතන මොකක්ද එකක් ගහලා තියෙන? මොකද්ද බං ඉතින් මේ මිනිස්සුත් එක්ක කරන්න බෑනේ ඉතින්. දැන් කුණුහරුපෙන් නෙමෙයි යා කිව්වේ. මේ එක ඒවා තියෙනවා ඔයගොල්ලන්ට පේනවා ඇති. ඔයගොල්ලන්ට පේනවා ඇති දකින්නවා ඇති. ඔබේ net වලින් බලන්න විවුර්ත කරලා මේ අලංකාරයත්වය. ගන්න බැරි ලස්සනක් තියෙන්නේ. ඔයාගේ net අනේ කවුද බං මේක කෝල් කරන්නේ? ඔයාගේ net හොඳට විවුර්ත කරලා බලන්න. විතරත් එක එකව ගහලා තියෙන. මෙතන මූණවල දෙකක් තියෙනවා. මෙතන කාර් ආන්නේ ඇනිමි එක ෆොටෝ එකක් ගහලා තියෙන. මේ ඇනිමි එක සාමාන්‍යයෙන් මං හිතන්නේ මේ අපේ ටීවී එකේ එහෙම පෙන්නනවා. හරිද? මම වෙලාවක ටීවී එකේ එහෙම
දාලා පෙන්නන්න දැන් GTA 4 එකේ TV එක කියන්නේ සුපිරියක්. අර GTA 5 කරලා channel තියෙනවා හැබැයි. මේ මම TV එකක් දාලා පෙන්නන්නම්. හරිනේ වෙලාවක TV එක. ඊට පස්සේ මෙතන දීනවා එක එක බෝඩ් තියෙනවා අම්මට සිරි සුපිරි තමයි. අපි මෙන්න මෙතනදී කියලා බලමු. මෙතන නේනවා US fly ද මොකක්ද? ඔව් එහෙම ගහලා තියෙනවා. අම්මට සිරි මෙතන පාට්ට ලස්සනයි. පාට්ට ලස්සන. අපි මෙන්න මෙතන කලින් මොනවාරි ගම් බලන්න. එන්න මේ වගේ අමුතු පත්තර කඩක් තියෙන අපිට එක එක ඒවා ගන්න පුළුවන්. ගන්න එක එක ඒවා ගන්න පුළුවන්. හැබැයි හැවෙනම් මූ ගන්නේ බීම බෝතලේ විතරයි. ඔන්නෝ විතරයි ප්‍රශ්නේ. ගෑවනි කප්. යකෝ අතට ගත්ත විතරයි විසික් කරා නේද? මූ මේ එච්චරිත්මනින් බීලා ඉවර කරා. මම විසික් කරා නෙමෙයි මූ මෙච්චරිත්මනින් විසික් කරා මේ. ගනින් ඕක. ඔඩු ආන්නම හොඳ පුතා වගේ ගන්න. ඉතින් කොහමද මේකේ ලස්සන සුපිරිනේ. ඊට පස්සේ අපි යමු මෙන්න මේ ලස්සන අලංකාර අපි යාට පොඩක් එකකින් මේක ගහමුද? පොලිස් පායසක මිනිස්සෙක් බං ගහන්න ඕනේ. මේ ලස්සන අපි යන්නේ බර්ගර් ෂොප් එකක්ද මම මේක? ලියුම් පෙට්ටිය ළඟට ඇවිල්ලා මේ බලන්න කොච්චර ෆිෆික්ස්ද කියලා මේක ගේම් එක මේකට ගිහිල්ලා බලමු මොනවාද මේකේ අපිට කන්න තියෙන්නේ කියලා. මල ජරා වෙන මුන්ටත් ගහනවා මරාගෙන මැරෙන්න දන්න ගන්න. ඉතින් අපි යම් බලන්න මෙන්න මේක ඇතුළට දැන් බලන්න. නංගි නෙමේ. ඔව් චිකන්. ඉතින් මේක මෙයා බිමට දැම්මානේ. හරි මල්ලි එල. හරි ආයි දවසක ඉන්නම් ගැම්මක් තමයි. දැන් බලන්න මේක ඇතුළට යන්න පුළුවන්ද කියලා. මේක ඇතුළට යන්න පුළුවන් නේ. අඩේ මේක ඇතුළට යන්න පුළුවන්. අපි බලමු මම ෆුල් රිවිව් එකක් දෙනවා. ඉතින් මේකෙත් ඉතින් ගැම්මක් තමයි. ඉතින් මේකෙ මෙතනට යන්න පුළුවන්. මෙතන තියෙනවා නිකන් අත හොදලා නිකන් වේලා ගන්න නිකන් ඉන්නේ වගේ අයිටම් එකක් තියෙනවා. ඉතින් මෙතනත් එක සිංක් එකක් තියෙනවා. මෙතනත් එක සිංක් එකක් තියෙනවා. බලමු මේගොල්ලෝ උයන ආකාරය අපිරිසිදුව දුවන්නේ නැත්තම් හරියට අත හොදලා නැත්තම් කෝප්පෙඩික. අය බලමු මේගොල්ලෝ උයන ආකාරය මට බලා ගන්න ඕනේ මෙතනදී. මොකගොල්ලෝ කොහමද උයන්නේ කියලා චිරි කරන උයන සද්දය එන මේ කම් බලාගෙන ඉන්න අක්කේ මේක කර වෙනවා යකෝ. අක්කේ කර වෙනවා පොඩ්ඩක් බලන්නකෝ මේ. කර වෙනවා. යකෝ කර වෙනවා කියලා. කර වෙනවා කියලා ගානක් නැහැ නේ. උඹලා ඔය වගේ කැමද බන් දෙන්නේ? කර වෙච්ච කැමද දෙන්නේ? බලන්න මේ චිෆ් නේ. මට කියන්නේ මෙන්න මේ අල කූරු වල බලන්නකෝ. බලන්න මේ අල කූරු වල කර වෙලා තියෙන දේවල් කැම තමයි මේගොල්ලෝ වෙන්නේ. මේගොල්ලෝ නඩු දාන්න ඕනේ 911 ගහන්න ඕනේ. 119 නෙමෙයි. ඒ ලංකාවේ මෙහෙ 911 මේ යත්තිනා ඉතින් මුන්ගේ කිසි ගානක් නෑ බං. වැඩක් නෑ. ආපු එකක් පාඩු. උනියා කිසි කතාවක් නෑ. නිකන් බොරුවර නිකන් පකන් විලා වගේ පකන් විලාගෙන බලන්ගෙන. ඒකනේ WhatsApp bro. කො කතා කරන්නේ නෑනේ. වැඩක් නෑ. මීඩියට කස්ටමර් සර්විස් එකක් දෙන්න ඕනේ. කස්ටමර් ඇවිල්ලා උයන හැටි බලන්න ආවොත් ඒකට මොනවයි කතා කරන්න ඕනේ. ඔහොම තමයි මං වගේ කස්ටමර්ස්ලා දැකලා නෑනේ. මම කඩේකට ගියාම මේ වගේ කඩේකට ගියාම මේ මම අනිවාර්යෙන් මෙන්න මේක ඇතුළට යනවා. උයන තරක් බලලා තමයි එන්නේ. මේ අපි බලමු මේ වොෂූම් එකක් අස්සකට ගිහිල්ලා. ඉතින් මේකේ සින්දු යනවා. ඉතින් කොපිරයිට් ගන්න වෙයි ඉන්න නැහැ. ඉතින් මවර අම්මට සිටි. මුගේ මූණ මේට වඩා පේනවා ගයිස්. මම මේ ග්‍රැෆික් ලෝ දාලා ග්‍රැෆික් ලෝ දාලා තිබුණා. මේකේ කලර් එක තියෙනවා නේ හොඳට. මම මේ ග්‍රැෆික් ලෝ දාලා මේක ප්ලේ කරන්නේ. ඇත්තටම මම මේ අරක සෙටින්ග්ස් හදුවට මේකේ ලෝ සෙටින්ග්ස් නෙමෙයි දන්නේ හදලා තියෙන්නේ.
මේ ඩීල් මේ තියෙන ඉතින් වැසිකිළිය අපි හැමෝම කියලා වැඩක් නැහැ නේ. හරි. මේ වැසිකිළිය තියෙනවා මෙතන. මේක හොඳ ක්ලියර් එකට පේනවා ගයිස්. ඉතින් මං හිතන්නේ ලෝ දාලා නිසා වෙන්නේ. ඔව් ලෝ දාලා නිසා තමයි මම දැන් මේ ගිහලා චෙක් කරලා ආවේ. අපි දැන් යමු මේ කඩෙන් එළියට. මේක හිටියා හොඳටම ඇති. හොඳටම ඇති මං යනවා. මේකෙන් එළියට. අයියෝ එකම තැන යන්න එපායකෝ මගේ කඩේ මූලෝ සතෙන් නැහැ කියපන්කෝ. අයියෝ. දැන් අපි යමු නිව්යෝක් සිටි එකේ එහා කෙරවලට යන්න මම මේ අවස්ථාවේදී බස් එකක් අන්බොක්ස් කරගන්න මේ බස් එකක් කඩනවා. බස් එකක් කඩනවා කියන්නේ මේ ලොක් එක කඩලා ඉතින් ආයි දන්නේ නැද්ද ඉතින් වයර් දෙකක් එහෙට මෙහෙට ගල්ලා ඉතින් මේක ස්ටාර්ට් කරගන්න යතුරු නෑ නේ ඉතින් අන්බොක්ස් කරනවා නෙමෙයි බස් එකක් මේ යතුරු නැතුව එලවගෙන යන්න හදන්නේ කෝ අයියෝ මෙච්චර ගානද උඹට මේක ස්ටාර්ට් කරන්න මගේ වීඩියෝ එක ටික් කරනවා කියලා උඹට තේරෙන්නේ නැත්නම් අයියෝ රේඩියෝ ඔෆ් කරපන් අපි යමු අර ඉස්සරහට බස් එකත් අරගෙන ගැම්මට යමු ඉස්සරහට ජෝවල පේනාද නිව්යෝක් සිටි එකේ අලංකාරත්වය අනේ යෝවා කරන්න බෑ පස්සේ කරන්න පේනති නිව්යෝක් සිටි එකේ අලංකාරය මෙතන මේ ෆෝන් එකකුත් තියෙනවා ලස්සන බර්ගර් ෂොප් එකක් තියෙනවා අපේ ඉතින් මෙතන මේ එක සීඩ් අම්මාට සිරි පට්ට ලස්සන DVD තැටිය මෝනියදී ඔයගොල්ලෝ වැරදියට වටහා ගන්න එපා මේ ඉතින් මෙතන මේ රවුමක් වගේ කරගෙන එනවා ඉතින් ගයිස් මේ නිව්යෝක් සිටි එකේ තියෙන සමහර දේවල් කියන්නේ මේ ගොඩක් මේ පෙන්නලා තියෙන ගොඩක් දේවල් ඇත්තම දේවල් තමයි මේක මේ පෙන්නන්නේ. ඇත්තටම ඇමරිකාවේ තියෙන දේවල් තමයි පෙන්නන්නේ. සමහර ඒවා ඉතින් එහෙමෙන් ඉතින් මේ ෆෝන් එකේම ඒව නෑ. ඒ කියන්නේ මේ සමහර දේවල් ඇත්තම දේවල් තමයි පෙන්නන්නේ. හරිද? බලපංකො මේ මිනිහගේ මූණේ සයිස් එක. අඩොසිරාට මූණේ සයිස් එක බලන්නකෝ. කතා කරලා ගන්න සුපිරි කියන්නේ තමයි මට දෙන්නේ. තුප්පිරි. ඒක සරයි මේ පැත්තට ආවද? ආවේ නෑ නේ. අපි ඉස්සෙල්ලා සරේ මේ පැත්තට අර පැත්තට මට මතකත් නෑ අයියෝ. මේ බස් එකෙන් බහින් බං. හරියන්නේ මේ බස් එක. ඉතින් මම යනවා මෙන්න මෙතනට මොකද්ද තියෙන්නේ කියලා බලන්න. ගැම්මට අපි යම් බලන්න මෙතන මොකද්ද ඇත්තටම තියෙන්නේ කියලා මේක ඇතුළට නම් යන්න බෑ. ඔව්. ඇතුළට යන්න බෑ. හැබැයි ඉතින් මේක සමහර ඒවා තියෙනවා නිකන් ඇතුළට යන්න පුළුවන් වගේ මෝවා පාලා තියෙනවා නිකන් අර වගේ වීදුරු දාලා එළිය පේන විදිහට ඒ වුණා ඇතුළට යන්න බෑ. මෙතන මොකද්ද මන්ද ෂොප් එකක් තියෙන්නේ. මේ වල ඇතුළට යන්න බෑ. GTA වල ඇතුළට ඇත්තටම GTA 5 එකේ ගත්තොත් එහෙම ගොඩක් ඒවල ඇතුළට යන්න පුළුවන්. ඉතින් මේකෙත් යන්න පුළුවන්. දෙකේම නිකන් එක හා සමානව ඇතුළට යන්න පුළුවන් ගතියක් තියෙනවා. ඉතින් GTA 6 එකේදී අපි බලාපොරොත්තු වෙමු ගොඩක් ෂොප් වලට ගොඩක් දේවල් වලට ගොඩක් කඩවල් වලට සුපර් මාකට් වලට හැම දෙයකටම වගේ ඇතුළට යන්න පුළුවන් වෙයි කියලා. ඉතින් මේ ගේම් එක අර හිතාගන්න බෑ මේ ගේම් එක ගැන. ගේම් එක ගැන මට හිතාගන්න බෑ කොහොම හරි මං හිතන්නේ ගේම් එකේ කෝච්චි තියෙයි කියලා. එකක් තියෙද්දන්නේ තාම ට්‍රේලර් එකකවත් මොකකවත් ඩ්‍රොප්ස්ලා කියලා නෑ කෝච්චියක් තියෙනවා කියලා. කොහොම මියාමි වල කෝච්චි ඇත්තෙත් නෑ. කෝච්චි ඇත්තෙත් නෑ. ඉතින් කෝච්චියක් තියෙයිද කියලා නම් කියන්න බෑ. සමහර විට මේකල කෝච්චි අයින් කරලා තියෙයි. ඉතින් මෙච්චර දේවල් කරලා කෝච්චි ඉතරක් නැතුව තියෙද්ද දන්නේ අපි දන්නේ නැහැ හරියට. මොනායි මචං කරන්නකො ඉක්මන් කළා. මූගාව තියෙනවා කොකා කෝලා තියෙනවා ස්ප්‍රයිට් තියෙනවා අර බීම් බෝතලේ තියෙනවා මූ ගන්න මේ බීම් බෝතල. අයියෝ කිම්බින්න දෙයක් නැහැ. බිනත් එක්ක මෙයා හරි සල්ලි දීලා ගනින් කෝක. අයියද. thank you very much. දීලා ඉතින් මෙයා කයින් හැම විසික් කළා. වාව් ලස්සන තරක් ඈ. පට්ට ලස්සන තරක් කියලා ලයිට් නිකන් වෙසක් කළා වගේ වෙසක් කාලේ වගේ. ඉතින් දැන් ඉතින් නිකන්
ඔගොල්ලෝ වෙසක් වලට මොකද්ද කරේ කූල් බලන්න ගියාද තොරම් බලන්න ගියාද පහන් කූඩු බලන්න ගියාද ඉතින් හැම එකම බලලා ඇති කියලා මම විශ්වාස කරනවා පට්ට ලස්සන නෑ නිව්යෝක් සිටි එක ආයෙ නෑ ගැම්මක් තමයි මෙතන මේ ඇනිමි එකක් තියෙන අපි මේ පැත්තට ගියේ නැත්නම් බන්ද අපි මේ පැත්තට යම් බලන්න ගොඩක් වේගින් දුවගෙන කාල සීමාව අපිට ඇත්තටම ගොඩක්ම වටිනා කාල සීමාව ඇත්තටම මම මේ ලොකු වීඩියෝ දාන්න කැමති නැහැ views නැහැ ඒක නිසා මේ දී වීඩියෝ දාන්නේ නැහැ සමහරවිට මේකත් එහෙම මම එඩිට් පාරක් යයි අම්මට සිරි ආච්චිට හාල් කරන්න මට දැන් ආච්චිට හාල් කරන්න විදිහකුත් නැහැ මෙයාගේ සීයට හාල් කරන්න විදිහකුත් නැහැ ඒක නිසා මම මේ මෙතන යනවා මට ඕවා කර ඉන්න වෙලාවක් නැහැ එතකොට මේ වීඩියෝ එක දික් කරා අපි බලමු අම්මට සිරි මේ පොලිසිය නේද මම මේ තියෙන්නේ පොලිසිය ඒ මම මේක දැක්කේ නෑනේ අඩේ සිරාවට පොලිසිය ලොක්කන්ගේ පොඩි මේවක් කරන ඇත්තටම මේ නිව්යෝක් සිටි එකේ මේ වගේ තමයි ඇත්තටම මේක තියෙනවා ඇමරිකාවේ කොඩිය මෙන්න මේ විදිහට බල්බ් වගේ මෙහෙම තියෙනවා ඇත්තටම මේ LPCD කියන LCPD කියන එක නම් තියෙනවද කියලා මම හරියට ෂුවර් නෑ මේ US fly US N එකක් තියෙනවා ඇත්තටම දේවල් සීනස් මේ ගොඩක් දේවල් හරිද නිව්යෝක් සිටි එකේ ඇත්තටම තියෙන දේවල් ටිකකුත් තියෙනවා මේකේ අර බොරුවට තියෙන ටිකකුත් තියෙනවා මේක නම් මෙතන මේක අපි මේකට ගියානේ ඉතින් මෙහෙම තමයි ඉතින් නිව්යෝක් සිටි එක වෙන්නේ ඉතින් අපි බර්ගර් ෂොප් එකේ ඇතුළට ගිහිල්ලා අපි මේ වීඩියෝ එක නතර කරමු ඉතින් මේකේ තව බලන්න තියෙන අර පැත්තේ කොහෙද පිළිම මොනවද මන්ද ලොකු පිළිම ටිකක් තියෙන ඒවා ඒ පැත්තේ ඉතින් අපි මිෂන් මේ අපි මොනාරි වීඩියෝ ගේනකොට ඒ විදිහින් දකි නිකන් අර ලොකු පිළිම ටිකක් තියෙනවා ඒවෙන් ඉතින් දකි වෙනම් බලන්න යන්න ඕනෙත් නැහැ ඉතින් ඔයගොල්ලෝ කියනකො මම තමයි GTA 4 එකේ සීරියස් එකක් ගේන්නද මොකෝ කියන්නේ සීරියස් එකක් ගේන්නද එපාද මොකද්ද කියන තත්ත්වයේ සීරියස් එකක් ගේනවා කියන්නේ ඉතින් මිෂන් ප්ලේ කරන හැම එකම වගේ ගේන්න වෙනවා කියන එක ඉතින් සීරියස් එකක් වශයෙන් ගේනවද නැත්නම් නිකන් දැනුත් නිකන් සීරියස් එකක් වගේ තමයි නිකන් යන්නේ නේ ලාවේ ඉතින් මම මේ අර බර්ගර් ෂොප් එකේ ඇතුළට ගිහලා කතා කරන්න බර්ගර් ෂොප් එකේ ඇතුළට ගිහලා කතා කරන්න කිව්වට මේ මෙතනක් තියෙනවා ගයිස් ලස්සන දේවල් ටිකක් ඉතින් මේක අද බලලා ඉවර කරන්න පුළුවන් එකක් නෙමෙයි මේ විතර මේ මූණ ගහ එක මොකද්ද මේවත් තියෙනවා ඉතින් අද බලලා ඉවර කරන්න පුළුවන් සිටි එකක් නෙමෙයි මේ නිව්යෝක් සිටි කියන්නේ මේ ගේම් එකේ වුණා හරිද ඇත්ත ජීවිතේ දවසින් ඉවර කරන්න බෑ මේ කියන්නේ ලස්සන බලනවා නම් ඉතින් එක පෙළට එකින් එක ගාන්ට මිම්මට බලන්න ඕනේ ඉතින් මම විශේෂ දේවල් ටික ඉතින් පෙන්නුවා අර පිළිම ටිකක් තියෙන පිළිම ටික ඉතින් අපිට එද මේ යනකොට හම්බ වෙන්නේ ලස්සන පිළිම ටිකක් තියෙන එක පෙන්න අද කාල වේලාව ගොඩක් අඩුයි ඒ නිසා ඉතින් මම මේ පිළිම පෙන්නන්න යන්නේ අද ඔය ඉතින් අපි ආවා බර්ගර් ෂොට් හරිද ෂොප් එක නෙවෙයි බර්ගර් ෂොට් මේක නම තමයි ෂොට් එච්චරයි ඉතින් මේ මෙන්න මේ බර්ගර් ෂොට් කියන්නේ ඉතින් මේ GTA 4 එකේ ඉතින් ඕන තරම් අපිට මේවා දැක ගන්න පුළුවන්. ඉතින් GTA 5 එකට ඇත්තටම කේචනීය තත්ත්වය තමයි මේ වගේ දේවල්. ඇත්තටම නෑ. තිබුණා ඇතුළට යන්න බෑ. එච්චරයි මම කියන්නේ. තිබුණාත් ඇතුළට යන්න බෑ. හරිද? මේවා ඇත්තටම නෑ. මේ බර්ගර් ෂොට් එහෙම නෑ. අර මොන බෙල්ද මොකද්ද? ඒක නම් එක තැනක තියනවද කොහෙද? හැබැයි මට මතක නෑ ඒක හරියට. ඒක මොඩ් යූස් කරපු ගේම් ප්ලේ එකක්ද දන්නේ නැහැ කොහොම හරි මේ ඇතුළට යන්න බෑ කොහොම හරි අපි මේකෙන් බර්ගර් එකක් කාලා අද දවසේ වැඩ කටයුතු ඉවර කරමු බර්ගර් එකක් දෙන්න මුනේ අර අල්ල පාගනා වගේ මේ මාරාට යන හරි මෙයා ගන්නවා ගැම්මක් තමයි හරි මෙයා ගත්තා බර්ගර් එක ඉතින් එහෙනම් කොල්ලෝ අපි අදට සමු ගන්නවා ආයි දවසක හමු ඔයාලට සුබ දවසක් එනයි ඉතින් බයි ටටා බයි